මට තියෙන්නේ good morning කියලා ඔක්කොටම welcome කියලා ආයුබෝවන් කියන්න. අත වශයෙන්ම අද තුගක් තොරතුරු අපි බෙදා ගන්න කල්පනා කරනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන ඔබ හැමට නම් වශයෙන් කියන්නේ නමුත් ඔබ හැමට අපේ හෘදයාංගම ස්තුතිය කෘතඥතාවය පළ කරනවා. මම වචනයක් කියන්න ඕනේ මේ අද කරන වැඩේ ගැන. ඔබලා ඔක්කොම හොඳට දන්නවා framework convention on tobacco control කියලා. ඒකට සිංහල වචන මම දන්නේ නැහැ මේ පුරුදු. දුම්කල පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය framework convention on tobacco control අවුරුදු දැන් 20 විතර කලින් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මහ රැස්වීමේදී රටවල් 194ක් අත්සන් කරලා ලෝකේ හදාගත්ත පළවෙනි මහජන සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර නීතිය. මීට කලින් ජාත්‍යන්තර නීතියක් තිබුණා නෑ. first public health law. අනිත්‍ය ඔක්කොම මේ කියනවා resolution. ඒවා නීතිය නෙමෙයි. ඒකෙන් ඒක මේ ඒ විදිහට කරන්න බැඳිලා නෑ රටවල්. නමුත් මේක අපි අත්සන් කරලා තියෙනවා ලංකාව තමයි දකුණු ආසියාවේ ඉස්සෙල්ලාම පළවෙනිවටම අත්සන් කරුවේ. ඉතින් අපි වගකීමක් තියෙනවා ඒක හරි විදිහට මේ ක්‍රියාත්මක කිරීමට. ඇත්ත වශයෙන්ම ලංකාව මේක හරි විදිහට මුගක් දුරට අනිත් රටවල් වලට සාපේක්ෂව බලන මුගක් දුරට හොඳට ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ දන්නවා මේ දැන් අවුරුදු කිහිපයක ඉස්සෙල්ලා අපේ ජාතික මේ සර්වේ එකක් තිබුණා මේ කොච්චරද දැන් දුම්කල මේ භාවිතාව ගැන දල වශයෙන් 10%ක් එක මේ එක WHO සර්වේ එකේ 9.9යි. නමුත් තව ඒක ගානට හරියට යනවොත් 10%ක් විතර තමයි මුළු ජනගහණයෙන් පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අනිත් රටවල් දිහා බලනකොට හුඟක් ලොකු දියුණුවක්. දැන් තව එක් අවස්ථාවක් තියෙනවා භූටාන කියන රටේ ඉන්දියාවට ඉහළින් තියෙන භූටාන කියන රටේ දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා දුම්කල සෑම ද්‍රව්‍යයක්ම දුම්කල සම්බන්ධව නීතියෙන් තහනම් කළා. භූටාන වල නීතියෙන් තහනම් කළත් භූටාන වල මේ දුම්කල භාවිතය ලංකාවට වැඩි වැඩි. ඒ නිසා අපිට සන්තෝෂ වෙන එක අතකින් කොච්චර හොඳ නමුත් ප්‍රශ්නය ඔයගොල්ලෝ දන්නවා තව ලංකාවේ මම හිතන්නේ ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් පුරුද්දක් වශයෙන් දවස් ගානේ වාගේ මේ දුම්කල භාවිත කරන එක උගක් වැඩි. මරණ ගානක් උගක් වැඩි. ඒ නිසා තමයි නොඑක් විදියට අපි මේ FCTC එකේ තියෙන කොන්දේසි පුළුවන් තරම් එක ක්‍රියාත්මක කිරීම බලන්නේ. FCTC ඉතාමත් වැදගත් කොන්දේසියක් හුඟක් කළා අපි හැම රටවල්ම වැඩි මේ උනන්දුවක් නොදක්ව එක තමයි ඔයගොල්ලෝ දන්න කට්ටිය දන්නා 5.3යි කියලා. ඒ කියන්නේ interference by the tobacco company කියනකොට 5.3යි. අපි දැන් කරන්න තියෙන දේවල් ලංකාවේ මම මේ විස්තර කියන්නේ කෙටිම කියන්නම්. ලංකාවේ දුම්කල භාවිතය අඩු කිරීමට දැන් තියෙන ප්‍රධාන බාධකය මම හිතන විදිහට ඒකම විතරයි ප්‍රධාන බාධකයක් තමයි ওই 5.3 හරියට ක්‍රියාත්මක කරන කිරීම. 5.3 ක්‍රියාත්මක කරන කියන්නේ ඒ නිසා අපිට වෙලා තියෙන්නේ හැම අවස්ථාවකම දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන හුඟක් අය මෙතන ඉන්නවා හුඟක් නිපුණ දැනුමක් තියෙන අය අපි දන්නවා හැම වෙලාවෙම මොකක් හරි ප්‍රතිපත්තියක් මේ යෝජනා කරපුවාම කෙලි ඉර්ජුව හෝ වක්‍රව ඒකට නවත්තන්න හදන්නේ නැත්නම් වෙනස් කරන්න හදන්නේ දුම්කල කම්පැනි. ඒක එක හේතුවක් තමයි මේ අද අපි මේ සාකච්ඡාවට සම්මේලනයට හේතු වුනේ. තද කරන්නේ මම කෙටියෙන් ඒටි කිව්වොත් ඒ 5.3යි ඒ සම්මුතිය තියෙනවා එකක් රටවල් වල දුම්කල කම්පැනි වලින් ඇති කරන බලපෑම කොච්චර දුරටද ඒක මොනිටර් කරන්න. ටැක්සේව් කරලා දිගටම අරන් යන්න. ඉතින් මේක දැන් අවුරුදු දෙකකට සැරද කරන්නේ. අවුරුදු දෙකකට සැරයක් මේක කරනවා. මේක කරන්නේ විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙන් නෙමෙයි. මේ ආණ්ඩුවට සහායක් වශයෙන් කරන්නේ. මේක කරන්නේ රාජ්‍ය නොවන කොටසෙන්. මේ එකක් තියෙනවා මොකක්ද ඒකට කියන්නේ Global Tobacco Industry Interference Index කියලා මේ මොකක්ද සොසයිටි එක Global Center for good governance of tobacco. ඒක තමයි ගෝලීය මේ කේන්ද්‍රය. ඒකෙන් තමයි කරන්නේ. ලංකාවේ අනිත් ඒ වගේම අනිත් රටවල් වගේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන හා වෙන තොරතුරු තියෙන කට්ටියගේ තොරතුරු අරගෙන තමයි
ඒක ඒගොල්ලෝ තමයි කම්පයිල් කරන්නේ. කම්පයිල් කරලා අවුරුද්දට එකක් හදනවා. ගෝලියක ඒකෙන් අරගෙන ලංකාවේ එක වෙනම හදනවා. දැන් අද මම හිතන්නේ අපි ක්‍රියාත් කරන්න හදන්නේ දෙකම ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය මේ වැදගත් වෙන්නේ මේ ලංකාවේ. ඒ නිසා මම දැන් වැඩි කතා කරන්න දැන් මේක තියෙන අතුරුතුරු අන්තර්ගතය ගැන අනිත් කතා කරයි. ඒ නිසා මේ මම හිතාමත් මේ ස්තුතිවන්ත වෙනවා අපිට උදව් කරපු කට්ටියට මේ නාටකෙන් මුතුම සහායක් ලැබුණා කියලා මම දන්නවා. එතකොට නාටක රාජ්‍ය ආයතනයක් වුණාම අපි තොරතුරු ගත්තේ නැහැ නාටකේ තොරතුරු වක්‍රව ගත්තා IPS එක උදව් කරනවා අපිට මේ ඩොක්ටර් මන්ජුලාගේ මේ Center for Combating Tobacco Colombo University එකේ කරනවා Verite we got data from Verite also and a few others මේ ඇඩික් එකේ ඉන්න කොටස් 3-4ක් තරුණ කට්ටියක් ඉන්නවා මේ ඒගොල්ලත් ඔක්කොම ගක් මහන්සි වෙලා ඒගොල්ලන්වත් මේ දත්ත එකතු කරගන්න දුන්නා. ඉතින් මේක ලොකු සාමූහික මේ ව්‍යාපෘතියක්. දැන් සමහර විට මම දැන් කියා හිටියේ මේ සම්පත් මේ මෙතන එන්න ඉස්සලා ආනන්දරත් කිව්වේ මේ සමහර විට මේකේ තියෙන ඔක්කොම ගැන ඔයගොල්ලෝ මේ සම්පූර්ණයෙන් එක නොවෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක ස්වභාවිකයි. ඒක කමක් නැහැ. නමුත් අපි දන්න විදිහට පුළුවන් තරම් මේක ටෙස්ට් කරලා පුළුවන් තරම් සත්‍ය අසත්‍ය තෝරලා තමයි මේක මෙහෙම එකතු කරලා තියෙන්නේ. නමුත් ඒ වුණාට ඕන වාර්තාවක යම්කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඒක අපිට පෙන්නලා දෙන්න. ඒකට ඊළඟ සැරේ අපි කරනකොට ඒක මේට වැඩිය මේ සවිස්තරව දියුණු කරන්න පුළුවන්. නැවතත් බොහොම ස්තුතියි. අද මම හිතන්නේ හුඟා තොරතුරු තියෙනවා. අපි ඉක්මනට ඉවර කරන්න ඕනේ නැත්නම් දික් කරන්න නැතුව. ඒ නිසා මම නවත්තන්නම්. I don't know whether I should speak a few words in Sinhalese, but I think everyone understands. In English, everyone understands. But let me just say two things. One is, I'm very happy to see all of you on behalf of ADIC. We are very grateful that you took your time to come and be with us this morning. And we hope we will share something that might be worthwhile, that you can use, that you can talk to your colleagues about. And I am particularly happy about the media presence. This is actually for the media, our friends and colleagues on media, because you are the ones who can take the message. 5.3 can be handled, I think, best if the media also join totally. You are the ones who can take the message to the people and to explain to them and make them understand the problems that we are having, the dangers we are having with regard to tobacco use and problems we have, government is having with regard to tobacco control because of the interference of the tobacco industry. Because of the interference of tobacco industry, which you sometimes see. Sometimes you see it openly, paper headlines and all, but most of the time what you don't know is it is unseen. It is done very subtly, by personal contact, by all kinds of, I would say bribery, but corrupt activities. I can say that because I am aware of it. I have evidence to say that, although I say it in public. Anand. Anyway, that's the kind of thing that we have, but it's very important that we go this journey together. It's very important that we take this journey together. And I hope this will also trigger some extra work in the next 2 years. Thank you once again. Thank you very much. Thank you very much.